මිමි ටිකක් හදාගත්තානේ. එතකොට අපි බලමු අපි ඒ අදාළ මිමි ටිකට අපි කොහොමද කඩදාසියේ අපේ බ්ලොක් එක ඇඳගෙන කපාගන්නේ කියලා. මම කලින් ගවුම උස ගත්තා 39.5ක්. කලින් වීඩියෝ එකේ මම දාලා තියෙනවා ගවුම උස මම අරගෙන තියෙනවා 39.5ක්. මම ටේප් එකේ මේ පැත්තෙන් බනින්න. ඔයාලට අද මේ නිකන් ඇඳලා පෙන්නන්න විතරයි. ඒ නිසා මම ටේප් එකේ මේ පැත්තෙන් කඩදාසිය අඳින්න. එතකොට මම ගත්ත කඩදාසියේ උස මම ගන්න ඕන අපේ ගවුමේ උස ප්‍රමාණයෙන්ම ගන්න ඕන 39.5ක් ගන්න ඕන. උස පැත්තට මම ලකුණු කරනවා 39.5ක්. ඊට පස්සේ මම මේ කොනේ ඉඳලා මේ පැත්තට අඟල් 22ක් ලකුණු කරගන්නවා. මොකද මම මෙතන අඟල් 22කින් කඩදාසිය නමා ගන්නවා අපේ බ්ලොක් එක අඳින්න. මම මෙතන මේ කෙළවරේ ඉඳන් මෙතනට අඟල් 22ක් මම ලකුණු කරා. ඒ වගේම මම කලින් 39.5ක් ලකුණු කරපු තැන ඉඳමුත් හරහට අඟල් 22ක් මම මාක් කරගන්නවා. ඊට පස්සේ ඒ අපි 22 මාක් කරපු තැනින් කඩදාසිය නවා ගන්න ඕන. හරි වැඩි කොටස මම කපලා අයින් කරා. දැන් මෙතන තියෙන්නේ මෙතන තියෙනවා මේ කෙළවරේ ඉඳන් මෙතනට අඟල් 39.5ක් උස තියෙනවා. පළල තියෙනවා අඟල් 22ක්. ඒ වගේ කඩදාසි පැති දෙකක් මේ විදිහට තියෙනවා. මේ වගේ කොටුවක් අපි ගහ ගන්න ඕන. ඊට පස්සේ මෙතන මේ නැම්ම පැත්තේ නෙමෙයි අනිත් පැත්තෙන් අපි අඟල් දෙකක කොටසක් අඟල් දෙකක් අපි ලකුණු කරලා අයින් කර ගන්න ඕන. පල්ලෙහාට දෙක ගානේ අපි ලකුණු කර ගන්නවා 39 ගාවට 39.5 ගාවට එනකම් අපි අඟල් දෙකක් ලකුණු කරලා අයින් කර ගන්න ඕන. අපි අඟල් දෙකක් කෙළවරින් නැම පැත්තේ නෙමෙයි අනිත් පැත්තෙන් දෙකක් මාක් කරලා තීරුවක් ගහගත්තා. දැන් අපි කරන්නේ අපේ පපුවට මිම්ම තියෙනනේ. නැම පැත්තේ ඉඳන් අපි ලකුණු කරන අපේ පපුවට මිම්ම. අපේ පපුවට මිම්ම තිබ්බා 11ක් තිබ්බා. ඒ විදිහටම පල්ලෙහාට අපි 11 මාක් කරගෙන යනවා. රේඛාවත් අපි ආ කර ගන්න ඕන. මේ අපේ පපුවට මිම්ම. දැන් අපි අපේ සියලු සම්පූර්ණ මිමි ටික නැම පැත්තේ ඉඳන් මේ පැත්තට අපි මාක් කර ගන්න ඕන. අපි දැන් ලකුණු කරනවා අපේ උර හිස මිම්ම. උර හිස අපේ තිබ්බා 7.15ක්. උර හිසෙන් අපි භාගයක් පහත් කරනවා. ඒ වගේම අපි රැගල් උස ලකුණු කරනවා. පපුවට රේඛාවේ 6.4න් 3ක්. 6.3 කාලක් අපි ලකුණු කරනවා. මේ පැත්තෙමුත් අපි 6.3 කාලක් ලකුණු කර ගන්නවා. නැම්ම දිගේ ඒ විදිහටම නැම්ම දිගේ අපි ලකුණු කර ගන්නවා අපේ පපුව දක්වා උස 10.5යි.
ඉන දක්වා උස 14.5යි. ඒ වගේම අපි පපුව දක්වා උස සහ ඉන දක්වා උස පපුවට රේඛාවෙත් ලකුණු කරගන්නවා. 10.5යි 14.5යි. මේ රේඛා අපි යා කරගමු. ඔයාලට මේ අපි දෙකක් කලින් අයින් කරේ ඒ රේඛාවෙත් අපි අපේ මිමි ටික ලකුණු කරගත්තා නම් ලේසි. 10.5යි 14.5යි සහ අපේ රැගල් උස 6යි 3 කාලක්. මෙන්න මේ විදිහට අපි රැගල් උස පපුව දක්වා උස සහ ඉන දක්වා උස ලකුණු කරගත්තා. ඒ වගේම උරහිස අපි නැම පැත්ත ඉඳන් මේ පැත්තට 7යි කාලක් ලකුණු කරලා අඟල් භාගයක් පහත් කරා. අපි දැන් ගමු කර පළල මම සාමාන්‍යයෙන් ගන්නවා 3.5ක් ගන්නවා. එතකොට කර ගැඹුර මම ගන්නවා 3ක්. ඔයාලට කැමති කර හැඩයක් මේකට දාගන්න පුළුවන්. හතරස් කොටු කර හැඩේ V කර ෂේප් එක කැමති විදිහක් ඔයාලට දාගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් පොඩ්ඩක් හැඩ කරගන්නවා මේක. ඔයාලගේ කර පළල සහ කර ගැඹුර ඔයාලා කැමති විදිහකට ඒක ගන්න. සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් මේ විදිහට හැඩ කරා. ඊට පස්සේ අපේ කර පළල රේඛාව තියෙනනේ. ඒක අපි අර ලකුණු කරපු අඟල් භාගයට යා කරගන්නවා. හැඩ කරගන්නවා හැඩ රේඛාවක් ඇඳලා. මම මෙතන ඉඳන් මනිනවා මෙතනට කීයක් තියනවද කියලා. මෙතන ඉඳන් මෙතනට තියනවා මගේ 4ක්. ඒ 4 මම මේ රේඛාවේ ලකුණු කරගන්නවා. මොකද වරදින්නේ නැහැ. එහෙම ගත්තම ඇද වෙන්නේ නැහැ. වරදින්නේ නැහැ. ඊට පස්සේ මම මේ දෙක යා කරගන්නවා. මම දැන් ඉන දක්වා අපි මැනගත්ත ලකුණු කරගත්ත රේඛාවේ ඉන වට මාක් කරගන්නවා. ඉන වට අපේ ආවා 9.5ක් ආවා. 9යි භාගයක් අපේ ඉන ආවා. ඒ 9යි භාගය අපි මෙතන ඉඳන් ලකුණු කරන්නේ 9යි භාගයෙන් එකක් මම ආපස්සට තව ලකුණු කරගන්නවා. අඟල් එකක් මම 9යි භාගයෙන් ආපස්සට ලකුණු කරලා මෙතන ඉතිරි වෙන ප්‍රමාණය මම මැන ගන්නවා. 8.5ක් තියෙනවා. 8යි භාගයක් තියෙනවා. මම ඒක ආපස්සට ආපහු දෙකට බෙදා ගන්නවා. 9යි භාගයෙන් එකක් ආපස්සට ලකුණු කරලා ඉතිරි ප්‍රමාණය මම දෙකට බෙදාගෙන මාක් කරගත්තා. ඒ මාක් කරගත්ත තැනින් දෙපැත්තට අඟල් භාග මම ලකුණු කර ගන්නවා ඩාට් එක විදිහට. අඟල් භාග මම ලකුණු කරා ඩාට් එක විදිහට. දැන් අපේ පපුව දක්වා උස රේඛාව තියෙනවානේ. ඒ රේඛාවෙන් පල්ලෙහාට අඟල් එකක් මම අතහැර ගන්නවා. මෙතනින් මෙතනට අඟල් එකක් මම අතහැර ගත්තා. මම ඊට පස්සේ ඩාට් එක ඇඳ ගන්නවා. පල්ලෙහා ඩාට් එකත් මම ගන්නවා 4ක් පමණ. අඟල් 4ක් පමණ පල්ලෙහාට මම ඩාට් එක ලකුණු කර ගන්නවා. මම මේක මේ විදිහට ඇඳ ගන්නවා. මේ විදිහට මම ඩාට් එක ඇඳගත්තා. දැන් අපි මහන ගවුමේ දෙපැත්තෙන් අපි කෝඩ් නූලක් යවනවා. ඒ යවද්දි කෝඩ් නූල අදිද්දි පොඩ්ඩක් රැලි වෙනවා. එතකොට අපිට ඒ රැලි වලට පොඩ්ඩක් ඉඩ ඕන. එතනින් අපේ කිහිල්ල පොඩ්ඩක් කැපෙන හින්දා මම මෙතන රැගල් උස ලකුණු කරපු තැනින් තව අඟල් එකක් පල්ලෙහාට මාක් කර ගන්නවා. කිහිල්ල කැපිලා යන හින්දා.
මම මෙහෙම ගහගන්නේ වැරදෙන්නේ නැති වෙන්න. මෙහෙම ගහපුවම මෙහෙම ඉරි ගහපුවම ඇද වෙන්නේ නැහැ, වැරදින්නේ නැහැ. ඊට පස්සේ මම මෙතනින් එකක් මාක් කරලා අපේ කිහිලි කට මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ ඔයාලගේ ටේප් එක අරගෙන මේ හැඩේ අපි මැන ගන්න ඕන. අපි ඇඳපු කිහිලි කට හැඩේ කියන්නේ මෙතන ඉඳන් ටේප් එක අරගෙන මේ විදිහට මැන ගන්න ඕන. කීයක් තියෙනවද කියලා 9:00ක් තියෙනවා. එතකොට අපි හැඩයට මේක මැන ගත්තම අපිට 9:00ක් ආවා. අපි 9:00 දෙකට බෙදා ගන්න ඕන. 4:03 වගේ නා. ඒ බෙදාගත්ත මිනුම අපි මේ ඊරේ මාක් කරන්න ඕන. මේ විදිහට මේ හැඩේ අපි මැනගෙන හරියටම දෙකට බෙදාගෙන ඒ එන ගාන අපි මේ හැඩේ ලකුණු කරන්න ඕන. මෙතන අපි ඉන වට රේඛාව ඉන වට මින්ම අපි ලකුණු කරලා තියෙනවා. අපි ඒක යා කර ගන්න ඕන. ඒ කියන්නේ අපි මෙතනින් එකක් අයින් කරපු එක නෙවෙයි අපේ හරියම ඉන වට ගාන.